ආයුබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් සූදානම් වෙන්නේ තුන්වැඩ සතියේ විෂය කරුණු ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරන්නයි. හුදු ගණිතමය සංකල්ප කොහොමද අද අපි මේ දකින නවීන පරිගණක ඉංජිනේරු විද්‍යාව දක්වා විස්මිත විදිහට පරිවර්තනය වෙලා තියෙන්නේ කියන එක තමයි අපි මෙතනදී කොයලා බලන්නේ. ඇත්තටම මේ නවීන තාක්ෂණය තේරුම් ගන්න නම් අපි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. කිසිම පණක් නැති නිකම් සිලිකන් කෑල්ලක් කොහොමද මේ තරම් සංකීර්ණ දේවල් බුද්ධිමත් විදියට කරන්නේ? බැලු බැලමට මේක හරියට මැජික් එකක් වගේ පෙනුනට මේ හැමදේම පිටිපස්සේ මාරම ලස්සන තර්කානුකූල සැලැස්මක් තියෙනවා. ඉතින් අද මේ පැහැදිලි කිරීමේදී අපි මූලික සැලැස්ම විදියට ද්විමීය පදනමේ ඉඳන් මූලික සහ සංකීර්ණ බූලියන් මෙහෙයුම්, ලොජික් ගේට්ස් සහ අවසාන වශයෙන් සංයුක්ත පරිපථ නිර්මාණය දක්වාම පියවරෙන් පියවර කතා කරනවා. මේ කතාව ඇත්තටම පටන් ගන්නේ ආයුධ 800 ගණන්වල මැද භාගයේදී ජෝර්ජ් බූල් හඳුන්වා දුන්නු ගණිතමය පද්ධතියකින් තමයි මේකේ මුල තියෙන්නේ. හැබැයි ඊට දශක කිහිපයකට පස්සේ ඒ කියන්නේ 1938 දී ක්ලෝඩ් ෂැනන් මේ බූලියන් බීජගණිතය ඉලෙක්ට්‍රොනික පරිපථවලට යොදා ගන්නකම්ම මේක ප්‍රායෝගික ලෝකෙන් හැංගිලායි තිබුණේ. අද වෙලකොට පරිගණක පරිපථ නිර්මාණය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ මේ අපූර්ව සොයා ගැනීම මතයි. හරි, අපි පළවෙනි කොටසට යමු. ද්විමය පදනම. ඩිජිටල් පද්ධතිවල නිරපේක්ෂ අතිවාරම වැටෙන්දී මෙතනින් ඩිජිටල් පරිපථ මේ තරම් විශ්වාසදායක වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි මේවා වැඩ කරන්නේ වෝල්ටීයතා මට්ටම් දෙකක් මත විතරක් වීම. වෝල්ට් 5ක් හෝ 3.3ක් වගේ ඉහළ වෝල්ටීයතාවය තාර්කික එක විදිහටත් වෝල්ට් බිඳුවට ආසන්න පහළ අගය තාර්කික බිඳුව විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ මෙතන භාගෙට තියෙන අවස්ථා නැහැ. එක්කෝ බිඳුව නැත්නම් එක. මේක සරලවම හිතනවලං අපේ ගෙවල් වල තියෙන ලයිට් ස්විච් එකක් වගේ. ස්විච් එකක් භාගෙට දාලා තියන්න බෑනේ. එක්ක සම්පූර්ණයෙන්ම on ඒ කියන්නේ 1, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම off ඒ කියන්නේ 0. නවීන පරිගණක ප්‍රොසෙසරයක් කියන්නේ අන්න ඒ සරල සංකල්පයට වැඩ කරන මයික්‍රොස්කෝපික් ට්‍රාන්සිස්ටර් බිලියන ගණනක එකතුවකටයි. දැන් අපි දෙවනි කොටසට යමු. මූලික බූලියන් මෙහෙයුම්. මේ බිඳුව සහ එක පාලනය කරන ගණිතමය නීති මොනවද කියලා අපි දැන් බලමු. පළවෙනි එක තමයි තාර්කික එකතු කිරීම. එහෙමත් නැත්නම් OR මෙහෙයුම. මේ නීතිය හරිම සරලයි. අඩුම තරමේ එක ආදානයක්. ඒ කියන්නේ ඉන්පුට් එකක් හරි එකයි නම් අවසාන ප්‍රතිදානයත් එකම වෙනවා. අවුට්පුට් එක 0 වෙන්නේ ඉන්පුට් සේරම 0 වුණොත් විතරයි. මේ සත්‍යතාව වගුව ඒ කියන්නේ ට්‍රූත් ටේබල් එක දිහා බැලුවාම පොඩි වෙනසක් පේනව නේද? සාමාන්‍ය ගණිතයේදී එකට එකක් එකතු කළාම දෙක වුණාට බූලියන් බීජගණිතය ඇතුලේ 1 සමාන වෙන්න එකටමයි. මොකද මේක උපරිම තාර්කික අගය වෙන එකෙන් සන්තුෂ්ත වෙනවා. ඒක ඇත්තටම හරිම අපූර්ව ගණිතමය හැසිරීමක්. මේක ප්‍රායෝගිකව හිතුවත් හරියටම ඩෙඩි ආරක්ෂාවක් තියෙන ඉවෙන්ට් එකකට ඇතුළු වෙන දොරටුවක් වගේ. ඇතුළට යන්න නම් VIP පාස් එකක් හරි සාමාන්‍ය ටිකට් එකක් හරි කියන දෙකෙන් එකක් තිබුණාම ඇති. දොර වැහෙන්නේ ඔය කිසිම දෙයක් නැති කෙනෙකුට විතරයි. ඊළඟට අපි යමු තාර්කික ගුණ කිරීම. එහෙමත් නැත්නම් AND මෙහෙයුමට. OR මෙහෙයුම වගේ නෙවෙයි AND කියන්නේ හරිම තද නීති තියෙන එකක්. මේකෙන් 1 කියන ප්‍රතිදානය දෙන්නේ ආදාන ඔක්කොම අනිවාර්යයෙන්ම 1 වුණොත් විතරමයි. මේ ට්‍රූත් ටේබල් එක බැලුවාම ඒ දැඩි කොන්දේසිය පැහැදිලිව පේනවා. හරියටම සාමාන්‍ය ගණිතයේ ගුණ කිරීම වගේම තමයි. ඕනම එක ආදානයක් බිඳුව වුණොත් අවසන් ප්‍රතිදානයත් අනිවාර්යයෙන්ම බිඳුවක්ම වෙනවා. මේක හරියටම ATM මැෂින් එකක් වැඩ කරනවා වගේ වැඩක්. මැෂින් එකෙන් සල්ලි දෙන්නේ අපි කාඩ් එක දාලා තියෙන්නත් ඕනේ, පින් නම්බර් එක හරියන්නත් ඕනේ, ඒ වගේම account එකේ සල්ලි තියෙන්නත් ඕනේ. ඔය කියන ඔක්කොම කොන්දේසි එකවර සම්පූර්ණ වුණොත් විතරයි සල්ලි එන්නේ. එකක් හරි වැරදුනොත් මුළු process එකම නවතිනවා. අවසාන මූලික මෙහෙයුම තමයි not. එහෙම නැත්නම් අනුපූරකය. මේක නිකම් කියන දෙයට අනිත් පැත්ත කරන මුරණ්ඩු ළමෙක් වගේ. මෙතනදි සරලම වෙන්නේ ද්විමය තත්ත්වය කන පිට හැරෙන එකයි. බිඳුව දුන්නොත් එක දෙනවා, එක දුන්නොත් බිඳුව කරනවා. මේක තනියම වැඩ කරන සරල වුණාට ගොඩක් බලගතු මෙහෙයුමක්. තුන්වෙනි කොටස විදිහට අපි කතා කරන්නේ සංකීර්ණ තර්කන මෙහෙයුම් ගැන. දැන් අපි බලමු මේ මූලික දේවල් එකතු කරලා කොහොමද වඩාත් සංකීර්ණ අවස්ථා පාලනය කරන්න කියලා. සංකීර්ණ ඩිජිටල් පද්ධතිය ඇතුලේ NOR සහ XOR කියන ద్వාර එහෙමත් නැත්නම් ගේට්ස් විශේෂ වැඩ කොටසක් කරනවා. NOR ගේට් එකක ප්‍රතිදානය 1 වෙන්නේ ආදාන ඔක්කොම 0 වුණොත් විතරයි.
හැබැයි XOR ගේට් එක ඊට වඩා වෙනස්. ඒකේ ප්‍රතිදානය 1 වෙන්නේ ආදාන එකිනෙකට වෙනස් වුණොත්, ඒ කියන්නේ එකක් 0 සහ අනිත් එක 1 වුණොත් විතරයි. මේවායේ ප්‍රායෝගික යෙදවුම් ගත්තාම ඇත්තටම හරිම තීරණාත්මකයි. උදාහරණයක් විදියට ලොකු කාර්මික යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය සඳහා හැම සෙන්සර් එකකින්ම අනතුරක් නැහැ කියන සිග්නල් එක, ඒ කියන්නේ බිඳුව එන්නම ඕනේ. අන්න ඒකට නෝගෙට් අත්‍යවශ්‍යයි. අනිත් පැත්තෙන් data යවනකොට මොනවා හරි වෙනස් වෙලාද කියලා ෂණිකව හොයාගන්න XOR ගේට් එක ලොකු ගේම් එකක් දෙනවා. මේවා නිකම් අදෘශ්‍යමාන ආරක්ෂකයෝ වගේ. හතරවැනි කොටස භෞතික යථාර්ථය. ගණිතමය න්‍යායන් කොහොමද ඇත්ත ලෝකයේ උපාංග බවට පත්වෙන්නේ කියන එකයි දැන් අපි බලන්න යන්නේ. ඩිජිටල් හાર્ඩ්වෙයාර් ඩිසයින් කරනකොට පාවිච්චි කරන මේ සම්මත ලොජික් ගේට් සංකේත හරියට පරිගණක භාෂාවේ හෝඩිය වගේ. හැම සංකේතයක් පිටිපස්සෙම නිශ්චිත ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි මේ දකින හැම ඩිජිටල් උපාංගයකම ගොඩනැගිලි කුට්ටි විදිහට වැඩ කරන්නේ මේවා තමයි. මේවා නැතුව කිසිම ඩිජිටල් නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. පස්වෙනි සහ අවසාන කොටසට අපි දැන් ඇවිත් ඉන්නේ. ඒ තමයි සංයුක්ත පරිපථ එමත් නැත්නම් කොම්බිනේෂනල් සර්කිට්ස් නිර්මාණය කරන එක. අර කලින් කතා කරපු මූලික කුට්ටි එකතු කරලා ප්‍රායෝගික පරිපථ හදන්නේ මෙතනදී තමයි. සැබෑ ලෝකයේ තියෙන ප්‍රශ්නයක් භෞතික පරිපථයක් බවට පත් කරන්න ඉංජිනේරුවන් පාවිච්චි කරන්නේ හරිම ක්‍රමානුකූල පියවර 4ක්. මුලින්ම ප්‍රශ්නේ හරියට මඳුර ගන්නවා. දෙවනුව ඒකට ආදාළ ට්‍රුත් ටේබල් එක හදා ගන්නවා. තුන්වෙනුව ඒකෙන් බූලියන් ප්‍රකාශනයක් ගොඩනගනවා. ඊට පස්සේ තමයි අවසාන වශයෙන් ඒ අනුව භෞතික පරිපථය නිර්මාණය කරන්නේ. මේක මාරම විධිමත් වගේම නිර්මාණාත්මක ක්‍රියාවලියක්. ඇත්තටම මේක ටිකක් පුදුම සහගතයි නේද? මොකද ස්මාර්ට්ෆෝන් එකක ස්ක්‍රීන් එක උඩ කරන හැම ටච් එකක්ම, හැම Google සර්ච් එකක්ම, ඒ වගේම හැම ඩිජිටල් පේමන්ට් එකක් පිටිපස්සෙම නැනෝ තත්පර ගණනක් ඇතුළත මේ සරල බූලියන් ගණිතමය මෙහෙයුම් බිලියන ගණනක් නොනවත්තාම සිද්ධ වෙනවා. අපිට නොපෙනෙන ලෝකයක වෙන මේ යෝධ ක්‍රියාවලිය ඇත්තටම හිතාගන්නත් අමාරුයි. ඉතින් මේ නවීන තාක්ෂණයේ තියෙන දැවැන්ත සංකීර්ණත්වය දිහා බැලුවාම අපිට එක දෙයක් පැහැදිලි. මේ තිරේ උඩ අකුරු ටිකක් පෙන්වන්න විතරක් මේ ඩිවයිස් එක තාර්කික තීරණ මිලියන කීයක් ගන්න නැත්te කියලා හිතනකොටත් මාරම විස්මිතයි. තුන්වන සතියේ මේ කරපු ගැඹුරු ගවේෂණයක් එක්ක ඩිජිටල් ලෝකයේ දිහා බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන අනිවාර්යයි.